She moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and විස්සාවිසිය නවර්ෂයේ අපි පළමු සිරිපා කරුණාව දැන් අපි කරුණා කරනවා. දැන් අපි කොටත් දැන් පාස් කරා ලීනියර ගැටෙන තුල කොඩිය කඩේ ඒ හැම ගම්ම පාවනැල්ලේ සියලුම දේවල් පාස් කරලා දැන් අපි කළුගඟ ආරම්භක ස්ථානයත් පහු කළා. දැන් අපි මීළඟට ධර්මරාජගල ඊට පස්සේ ඉදිකටු පාන සීත ගඟුලින් නාලා හැම මළුව කරා කරුණාකාන්ත තමයි අපේ බලාපොරොත්තුව. අපේ නඩේ තමයි මෙතනින් එනවා දෙන්නේ විශ්වාස වෙනවා යෝ අර පැත්තේ එනවා එක්කනේ. ඔව් අපේ අනිත් නඩේ ඉස්සරහා එනවා බලමු කොහොමද කියලා ඉස්සරහට පියනවා එනවා මේ දෙන්නේ තුන්සර එක විගොත ඔයාලට සිරිපා කරුණා කරන්න එන බැතිමතුන්ට තුන්සරණ කවි ලැමිනේට් කරපු කාඩ් පත් ගන්න පුළුවන් මෙතන අම්බලම වල තියෙන කඩ වලින්. ඊට පස්සේ ඒවා ආපහු පහලට කරුණා කරනකොට තියලා යන්න තවත් බැතිමතුන්ට ඒවා ලබා ගන්න ඒවා තුන්සරණ කවි ගාන කරමින් යන්නේ මොනසා හරි බලමු එන ඉස්සරහට. දැන් ඉන්නේ ගජමන් වල අම්බල වසර. ඕ දැන් අපි ඉන්දිකටු පාන වෙත කරුණා කරමින් ඉන්නවා දැන්. එතකොට ඉස්සෙල්ලාම සිරිපා කරුණා කරන අයට අපි කියන්නේ කෝඩු කියලා. එතකොට කෝඩුවයි ඉස්සෙල්ලාම ගෙත්තම් කරන්නේ මෙතන තමයි ගෙත්තම් කරන්නේ. කියන්නේ ගෙත්තම් කරනවා කියන්නේ ඉන්දිකටු නූල ඇඟේ තියලා මහනවා යාරයි. ඒකට ඒක තමයි ගෙත්තම් කරනවා කියන්නේ. එඳුමේ තමයි එතකොට ගෙත්තම් කරන්නේ. සිරිපාදේ කරුණා කරනවා තමයි එඳුමේ තියලා මහන්නේ. ඉස්සෙල්ලාම වල අපි බලමු ගෙත්තම් පාන කොහොමද කියලා. ඉස්සරහට යනවා අපේ නඩේ ඉස්සරහින් යනවා. ඔව් ගෙත්තම් පාන අපිට මෙතන ගඩිමන් වල මංගලාසය තමයි ඉස්සෙල්ලාම සිරිපාදේ මළුව පෙවුනේ. මෙතෙන්ට සිරිපාදේ මළුව වෙනවා. දැන් කෝඩේ එකින්ද සිරිපාදේ මළුව පේනවා අඩුයි.
ධර්මරාජගල තරණය කරන තමයි අපි හදන්නේ. ඒකේ පඩි 100ක් තියෙනවලු. අපි පඩි ටික ගණන් කරන්න තමයි දැන් හදන්නේ. එක එක්කෙනා ගණන් කරනවා පඩි. ඉහළට ගණන් කරලා වරුදුනොත් ආයෙ පහළටත් ගණන් කරවන. පළවෙනි එක්කෙනා පටන් ගණන් කරන්න. හරි. දැන් ඉක්මන් ගන්න. ධර්මරාජගල කතා පොත අපි පොඩ්ඩක් බලමු. ධර්මරාජගලේ කතා පොත. ධර්මරාජගල ගැන ඔය තමයි තියෙන ධර්මරාජගල අස්සිත කතා පොත. ඒක එක ස්ථානවලට දාලා විස්තර බෝඩ් වශයෙන් ගහලා තියෙනවා. ඉතින් දැන් ධර්මරාජගල තරණය කරන්න තමයි හදන්නේ. ඔව් එතන පළමත් දාලා තියෙනවා. උඩ පේනවා ගලේ නගිනවා. පේන අඩේ කට්ටිය. දැන් ධර්මරාජගල තරණය කරාට පස්සේ අපිට ඊගාට හම්බෙන්නේ ඉදිකටු පාන. ඉදිකටු පාන මේ සීතකංගුලෙන් ආලා සැරමිටි පාන්ට කියලා නේ. ඉතලා අපි බලුවට කරුණා කරන්න ඉස්සර ධර්මරාජගල තරණය කරන කට්ටිය. දැන් පඩි පටන් ගන්නනේ ගලේ පඩි ටික පටන් ගන්න මෙතන. ගණන් කරනවා එහෙම. ඔය යන්න දෙනවා. හරි. කට්ටිය නගිනවා ඉස්සරහා. වඳින්න යන මේ නාඩේට මන සමාන් දෙවි පිහිටයි. කොයි ආගලේකා Dom puta. හෙලේනාගේ Dom puta. ගලේකා Dom puta. හෙලේනාගේ Dom puta. ආගලේකා Dom puta. හෙලේනාගේ Dom puta. ආගලේකා හෙලේනාගේ අපිට ලස්සන view එකක් පේනවා ධර්මරාජගල උට්ටනකට පස්සේ. දැන් පේනවා වෙත්තේ කඳු ආයම පේනවා. අපේ බුදුන් අපි වදින්න අපේ බුදුන් අපි වදින්න පෙරලි අපි වදින්න අහලේ කනුව Api wadinne. අහලේ කනුව Api wadinne. පෙරලි Api wadinne. අලුත් උදා Api wadinne. දෙදෙනේ නම Api wadinne. අහලේ කනුව අපි වඳින්න එරම් පතුල අපි වඳින්න බුදු සිරිපා අපි වඳින්න මුනි සිරිපා අපි වඳින්න පෙරලි Ani hastama. Bani jut. හරි ඔව් දැන් අපි සීතකංගුල ළඟට ඇවිත් තියෙනවා. ඒ කියනවා දැන් සීතකංගුල අපි මෙතනින් සීතකංගුලෙන් නාලා තමයි අපි කරුණා කරන්න පටන් ගන්නෙ. අපි දැන් කෑම ගැන අපි කැමරා ටිකකුත් තියෙනවා ඒවත් කාලා අපි කරුණා කරන්න පටන් ගන්නවා. පලාබද්දල පලාබද්දල මාර්ගයෙන් ඒ කියන්නේ රජමාවතෙන් සීපා කරුණා කරන රජමාවතෙන් හම්බ වෙන සීතකංගුල තමයි අපිට ඔය ඉස්සරහින් පේන්නේ. අපි යමු සීතකංගුලෙන් එතකොට නාලා අපි ඇඳුම් මාරු කරලා සුදු ඇඳුම් ඇඳගෙන මළුවට පිරගෙන දාන බලාපොරොත්තු වෙන. එතකොට අර උඩින් අපිට මළුව පේනවා. පහලින් ඊළඟ වල තියෙනවා.
හරි අපි යමු පළදා දිහාට. වෙන්නේ සීතකඟුල සීතකඟුලට ඉහළින් අපිට මළුව පේනවා. මළුවේ ලයිට් දාලා තියෙනවා. දැන් අපිට මළුව සිරිපා මළුව අපිට වෙන්නේ සුන්කල වෙන්නන. එතකොට අපිට ඉස්සෙල්ලා මළුව අපිට දැක් ගන්න බලමු උනේ ගජමන් නෝනාගේ බංගලාවාසය තමයි අපිට මළුව ඉස්සෙල්ලාම දැක් ගන්න පුළුවන්. එතකොට එතෙන්දී ලයිට් දාලා තිබුණේ අපි ඇරේනකොට වෙලාවේ. එතකොට මේ හරියදී කරුවලයි කරුවෙන් ලයිට් දාලා තියෙනවා. ඔව් ලස්සන අඳුයායක් පේනවා. සිරිපා සමල කන්ද අඳුයායි. එතකොට අතනින් අප්‍රශාලාව වෙන සීතකඟුල දැන් කට්ටිය නාන්න තමයි දන්නේ. පියා ඉස්සරහට වන්ද පීඩ වෙන්න අපි වඳින්න 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 අපි වඳින්න. ඔව් අපි දැන් සීතකඟුලින් නාගෙන අපි දැන් සිරිපා කරුණ ආරම්භ කරායි. දැන් අපි යන්නේ හැරමිටි පාන දක්වා. හරි පානට ගිහිල්ලා අපි හැරමිටි පානට ගිහිල්ලා අපි මේ අපි ගෙනල්ලා තියෙන පාන් සැන්ඩ්විච් පාන් ගෙනල්ලා තිනවා. සැන්ඩ්විච් පාන් එහෙම කාලා අපි ටිකක් රෙස් කරලා අපි ආයෙත් සිරිපා කරුණාව ආරම්භ කරනවා. හරි. තුන් සරණ කවි කියමින් ප්‍රේගම මාසිකම මාසිරේස නිවා ගනිමින් ඉස්සරහට ගමන් කරනවා සවන් දෙයි පිට පතාගෙන. ජේසි එහෙම තමයි ජේසි ගහගෙන තමයි යන්නේ. Agelekan Elenage Tai 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 Itu ya Pak Itu kan makanya මට තුන්සරනේ දියා මං කියවුනේ mage kati Oh nah Buddhan sarane Dangan sarane Nyaibu are Dire ame bundan Mandi medamang Aluye mesangdang Umna medamedun පේනවා මෙහි ඇත ආණ්ඩියමල් තන්න මැල්ල මලහින්න තොරණ
මකර තොරණ දිහායෙන් අපිට සිරිපා මාර්ගය ලයිට් දාලා ලස්සනට පේනවා. පියන් හැරමිටි පන්තියට හරිම අම්බලම තමයි ඉස්සරහට වෙන්නේ. ඒක හැරමිටි පාන අම්බලම කියන්නේ දැන් රත්නපාරයි කුරුවිටේ රත්නපාරයි රත්නපුර සී පලාබද්දල රජමාවතයි එකට හම්බෙන තැන. හැරමිටි ලබා ස්ථානයේ ලෙස මේ හැරමිටි පාන හඳුන්වනවා. අතීත උතුම් මිත්තන් හැරමිට්ට සම්බන්ධ කතා පුවතක් තමයි එතකොට මෙතන තියෙන්නේ. හැරමිටි පානට සම්බන්ධ මේ ගොඩක් බැතිමත්තු සිරිපා ගන්න බැතිමත්තු හැරමිටි පාන ශාමශාලාවේ බඩු මුට්ටු එහෙම බඩු ගමන් මලු තබා මේ විවේක අරගෙන රාත්‍රී ආහාරගෙන සිරිපා කරුණාව ආරම්භ කරනවා. එතකොට හැරමිටි පාන අම්බලම එන්නටනම් මළුව පේන ඉස්සරහින් මේ උඩ ඉස්සරහින් ඉස්සරහම මඩ පොඩි මොකක්ද තියෙනවා. වීඩියෝ එක කරන්න ඔයාලා යන්න හදුනක් විතර. වීඩියෝ අද මම නිකන් අර මයින්ක්‍රාෆ්ට් එකකින් ඉන්නේ. පියන් පල්ලයට. අර ලස්සන යට. ෆොටෝ එකක් ගන්න අපිට දැන් ඉස්සරහින් අපිට බලා ගන්න පුළුවන් කුරුවිටේ රත්නපාරයි රත්නපුර රජමාත අම්බෙල තන තන විශ්‍රාම වෙගෙන අපේ ශාලාවක් තියෙනවා. වෙනද ඉස්සරහට කරුණා ගන්නවා. තුන් සරණ එක අපි කියමින් Dom puta. මේ මෙතන තමයි එතකොට අපිට කුරුවිටේ රත්නපාර පාරයි රත්නපුර රජමාත මෙතනින් තමයි හම්බෙන්නේ. ඉතින් එතකොට කුරුවිටේ රත්නපාර කුරුවිටේ රත්නපාර තමයි එතන අපිට පේන්නේ. පාරවල් ගහලා රත්නපුර පාර සහ ඊට පස්සේ කුරුවිටේ රත්නපාර